Hi, welcome back. ටික දවසකින් මට ජිම් එක පැත්තේ යන්න බැරි වුණා. මොකද අපේ ගෙදර වැඩ වගේක් කරා සෑහෙන බිසි ගෙදර හදනවා පිටිපස්ස පැත්තේ බාස්ලා ඇවිල්ලා ඒක නිසා අපි බලමු මම ජිම් එකට ගිහින් මොකද කරන්න කියලා. ජිම් එකට යන්න කලින් මම පොඩ්ඩක් බඩට මොන හරි දාගෙන යනවනේ මට බඩගිනි. ඊට පස්සේ තමයි ජිම් එකට යන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ කන්ස්ට්‍රක්ෂන් එක බලන්න ඕන මම එකත් පොඩ්ඩක් ෂේප් එකේ පෙන්නන්න. හයි කොහමද? ඔන්න ටික දවසකට පස්සේ ජිම් එකට මම ගියා. ඔයගලන්ට පේනවා ඇති දාගෙන මම බයිසිකල් එක පදිනවා. හරිද? මේ වීඩියෝ ක්ලිප් එක නම් ඔයගොල්ලෝ දකින්නේ ජිම් එකේ ඉවරුණාට පස්සේ මම මාරුති බහින් හිටියේ. ඉතින් මං ගියා අනෝද එකක් බොන්න. අද මං කරේ ෆුල් බොඩි වර්ක්අවුට් එකක්. ඉතින් ඒකේ මම කාඩියෝ ටිකක් ෆෝකස් කරා. සතියකට විතර පස්සේ තමයි මම මේ වේට් ට්‍රේනින් එකක් කරන්නේ. ඒක නිසා මට හිතුණා පොඩි ස්ලෝ ස්ටාර්ට් එකක් ගත්තා නම් හොඳයි කියලා. ආපහු දිගටම කන්ටිනියු කරගෙන යන්න ඕනේ. එහෙම තමයි ඉතින්. මොකද දැන් මම ගෙදරදී කාඩියෝ එහෙම කරා සහ බොඩි වේට් එකෙන් එක්සර්සයිසස් කරා. නමුත් වේට්ස් මට කරන්න හම්බුනේ නැහැ සතියකින්. ඉතින් I ස්ටාර්ට් එකක් ගත්තා. දැන් දිගටම මොටිවේෂන් එකත් එක්ක කන්ටිනියු කරගෙන යන්න මං හිතාගෙන ඉන්නවා. අද මාර කම්මැලිකමක් දැනුණා වුණත් කොහොම හරි නවත්තන්න නැතුව අනිවාර්යයෙන්ම කරලා ඉවර කරා. Hi guys! බලන්නකො මම මේ දාගෙන අරින්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා දන්නවද? මේ අන්බොක්සිං වීඩියෝ එකක්. හොඳද? Kiehl's එකේ boiled vegetables එක තමයි මම මේ දාගෙන අරින්න උත්සාහ කරන්නේ. ඉතින් මේක ඇරලා ඊට පස්සේ මේක රුපියල් 280ක් වුණා. මේකේ ඉතින් එලෝල් ටිකක් තියෙනවා. හරිද? හැබැයි මේකේ අලයකට නම් මං කැමතියි ඒක මාරු. මෙන්න බලා ගන්න ඒක කොහොමද කියලා ස්පේනවනේ. ඉතින් මේ එලෝලු එක කන්න මම චිකන් ටිකක් ගත්තා. මොකද ඒ ටික තමයි මම අද ඩිනර් වලට ගතේ. ජිම් ගිහිල්ලා ඇවිල්ලා ඔයගොල්ලෝ දන්නවනේ රෝස්ට් චිකන් ප්ලේසස් ඉතින් හැම තැනම තියෙනවනේ. හැබැයි ඩිරෙක්ට් ගින්දරට අල්ලලා පුලුසාගත් මස් කන්න හොඳ නැහැයි කියලා කතාවක් තියෙනවා. ඔයා කලාතුරකින් ඉඳලා හිටලා ගාවට කමන්නේ හැමදාම නම් මේව කන්න එපා. තේරුණාද? ලුණුත් මෙන්න මේ විදිහට තියෙනවා. All right. Hey guys, කොහමද? මේ තියන්නේ roast chicken half එකක්. බලන්න කොච්චර මේගොල්ලෝ ලුණු දෙනවද කියලා. මේක රුපියල් 800ක් උනේ වත්තේ ගෙදර roast chicken place එකෙන් තමයි මම ගත්තේ මේක. හරිද? එතකොට ඒකේ මම chicken leg එකක් සහ ග්‍රෑම් 150ක විතර protein තමයි මම කෑවේ. එතකොට boiled vegetables එකක් මම ගත්තා. Kiehl's එකෙන් ඒක රුපියල් 280ක් වුණා. ඒකට වට්ටක්ක තියෙනවා, බෝන්චි තියෙනවා, ගෝවා ටිකක් තියෙනවා, කැරොට් ටිකක් තියෙනවා, අල ටිකක් තියෙනවා. අල මේගොල්ලෝ නිකන් අර මේ තම්බල ඊට පස්සේ නිකන් අර දෙපැත්ත දාලා අරගෙන වගේ තියෙනවා. ඒක මේ සුපර් බේ තියෙන විදිහ නම් ඇත්තටම මේ හොඳයි. එහෙනම් ගිහින් එන්න කන්න එපැයි මාමා.